පානදුර ගොරකපල ගෝල්ඩන් ක්‍රීඩා සමාජය YS ඩග්ලස් සිල්වා මහතානන් ප්‍රමුඛ ඒ සංවිධායක සොහිරුවන් එකට ඒක රාශීව ගෝල්ඩන් ක්‍රීඩා සමාජයේ සභාපති ඉන්දික දසනායක ලේකම් රමේෂ් මදුශංක භාණ්ඩාගාරික නදීෂ් සුරංග සංවිධානයෙන් සනත් නන්දසිරි මේ සියලු දෙනා එකට එක්ව පානදුර ප්‍රදේශවාසී ආදරණීය රසික ජනතාවට අපේ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් එතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කරන ගෝල්ඩන් ෆ්ලෑෂ් බෑක් මහා සංගීත ප්‍රසංගයට මුල පුරන මොහොත ආදරණීය රසික මිතුරුයනි ශ්‍රී ලංකාවේ කොතෙකුත් සංගීත කණ්ඩායම් තිබුණා මේ මව්බිමත් දේශ දේශාන්තරවල සැරිසරා ශ්‍රී ලංකා මාතෘ භූමියට අද්විතීය ගෞරවයක් කීර්තියක් හිමි කර දුන් අපේ ආදරණීය ජනකාන්ත සංගීත කණ්ඩායම අද ඔබේ ගමට ඔබේ ප්‍රදේශයට ඇවිත් ශ්‍රී ලාංකීය සංගීත රජධානයේ කිරුළ හිමි කරගත් මේ කුමාරවරුන්ට ඔබේ ආදරණීය අත්වල සංසාදය රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බෑක් Flashback style. प्रसन्न जेम्स आदि සවිශේෂී අනුග්‍රහක දායකත්වයේ ලබන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ ආදරණීය ජනකාන්ත ගායක ගායිකාවන් පිරිවරා ඔබ හමුවන්නට ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමට අභිමාන නායකත්වයක් ලබා දුන් ශ්‍රී ලාංකීය සංගීත රජධානයේ අපේ ආදරණීය ගායක කුමරුවාණන්ට අපි හොඳ අත්වල සම්ප්‍රසාදයක් ලබා දෙමු. කණ්ඩායමකට නායකත්වය උර දෙන්න හොඳ ශක්තිමත් අභිමානවත් නායකත්වයක් නායක ශක්තියක් තිබිය යුතුමයි. ඒ අභියෝගය ජයගත් ඉතාම කෙටි කලකින් මේ රටේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම බිහි කළ ඒ අභිමානවත් නායකයා ෆ්ලෑෂ්බෑක් නායකයා අපේ ආදරණීය සහෝදරයා Roshan Fernandez. Roshan Fernando. Panadure. Denda hure. රයි පුදා ලස්සනයි සුන්දරයි අනර්ගයි එකම හිස් ගොඩක් කිසිම හිස් තැනක් නැතුව හරිම ආඩම්බරයි ඉතින් මුලින්ම අපේ ආදරණීය අමාත්‍යතුමන් ඉන්නවා හොඳ හිත රෝහිත පොළොවේ පය ගහලා ජනතාවත් එක්ක ජනතාවගේ දුක සැප විඳගෙන ජනතාව එක්ක හිතවත් වෙලා ආදරෙන් කතා බහ කරන එතුමා කලාකරුවන්ගෙන් ආදරය ලබන කලාකරුවන්ට ආදරය කරන කලාකරුවන්ගෙන් ආදරය ලබන අමාත්‍යතුමෙක් ඉතවත් ආදරෙන් අපි පිළිගන්නවා එතුමා ඇතුළු සම්භාවනීය මොත්තන් සිළු දිනාම ඒ වගේම මට ඩග්ලස් අයියා කෝල් කරලා කිව්ව රොෂාන් මල්ලි අමතුමාගේ ප්‍රසංගය එයා එනවා ඒ වගේ තමයි මේ පුරවරයට අපි හොඳ වැඩක් දෙන්න ඕනේ ඒක නිසා අලුත් සවුන්ඩ්ස් අලුත් ලයිට්ස් මේ ඔක්කොම ගේන්න ඕනේ මට කීයක් සුපිරි වැඩක් ඕනේ කියලා ඔන්න අද එහෙම සුපිරි වැඩක් දෙන්න ඩග්ලස් අයියා මුල් වුණා ඒ වගේම මතක් කරන්න ඕනේ ෆ්ලෑෂ්බෑක් පානදුරේට ආවනම් මුලින්ම අපිව ගෙනාවේ සුරිල් අයියා ඒක මතක් කරනවා බොහොම පුංචි සංගීත කණ්ඩායමක් හැටියට අපි ඇවිල්ලා පළවෙනි සංගීත කණ්ඩායම පළවෙනි සංගීත ප්‍රසංග අපි පානදුරේ පැවැත්වුවේ ඉතින් ස්තුතියි ඉතින් ඩග්ලස් අයියාට අමාත්‍යතුමාට මේ ඔක්කොම මගේ ඇඟට දැනෙන හොඳ අත්පොලසන්න දෙන්න මල්ලියේ අනර්ගයි අපි වැඩේ පටන් ගමු රටක් ජාතියක් හරියට අපිට හෙටක් තිබුණේ නැහැ ඒ හෙට දවස අපිට ගෙනලා දුන්න අධිකරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය බුද්ධි අංශ මෙන්න රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළ ශ්‍රමයේ කැපකල විරුවනි අදත් ෆ්ලෑෂ්බෑක් උපහාරය හදවතේ ඔබටයි
वृंदावने मलपिरी राधा कोहे अंगुने वृंदावने मलपिरी राधा कोहे अंगुने संसार गीते सुनाद में उबता
බැරිකම මුල් කරගෙන අසරණකම පොදි බැඳගෙන රෂානා ගියා සෞදි යාට ලැබුණලු ජොබ් එක ගෙදරක බලාගන්න පොඩි දරුවෙකු රෂානා සිදුනේ හිදී ඉන්නේ දරුවට කිරි පොබද්දි කිරි හිර වෙලා නැරෙද්දි නීතියේ රැහෙනට අසුබි අසරක් කිරගත විය සරයානේ තියරගවිය සෞදි जीवितें गिवनी बंदी रिसाना मेरा कटा हिमी मुन रिसाना मेरा कटा हिमी मुन रिसाना Adu bharin nishabendiye sauziye nanu masukai shana ge khatam mekai nati barikama mul karage asaranakam podi bendagina shana ya saudi nagala bunal jobbeka gedereke balaganda podi darudeku shana sidune hiri inni daruwata kiri popatti kiri hirala Gata biye saryani tiyaragabiye sauzini tiye chandi jeevitem yevani bandi rishana mera kata hime mulu rishana mera kata hime mulu rishana Asal-asal gayan kelanam ආදරය කරන කෙලුගලගේ සින්දුවක් අර නදීකා රංග නදීකා යන්න ගියා මාදා 50ක් වගේ නදීකා යන්න ගියාම ආය නදීකා එන්නේ මට කිරි කොයි වසන්න තුදාම පහදුනේ ඉල්ලන්න ayo humma tukne ulanna nadiga yandagiyama ay nadiga deba ha nadiga oh besmina magisito bada kiwa matakaine matagane bin hak bataka oye hita dennata obe bolanda bane obe nakata yana mama navi navi penna mage hita sallamune yasarne khadwa ride vanade yanul chapal bane amatane benna obenan nipa ay namu bende yalina nipa yanadiga yanadiga ay nadiga ende kama خذني إلا الندى يا حمدان بريك ميرا برسل الندى أيهم تبدلني وغلط يا
යලිනම් එපා යනදීලා යන්න නියම අය නදීලා එන්නේ එපා මන් කිරි කුමි වසන්නත් දාම පහල්ලන්න නහනදාම ගොරේ කිවිල වසින්නත් අය හුම දුක්තුනේ උබලන්නත් හොඳයි බොහොමත් ස්තුතියි ධනපාල අයියා. අපිට හැමදාමත් ආඩම්බරයක් වූ ආදරණීය ජනකාන්ත ගායන ශිල්පී ධනපාල උඩවත් එදා ජාතික ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකර සූරින්ගේ සරස්වති මණ්ඩපයෙන් ළමා ගායන ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පෙවිස ගුවන් විදුලි සරල ගී ගායන ශිල්පියෙකු ලෙස ගුවන් විදුලිය ප්‍රසංග වේදිකාව එතර මෙතර රසික ප්‍රසාදයේ දිනු ඒ ආදරණීය ගී රාවය ප්‍රේමේ ආදරණීය සොඳුරු ගී හඬ මෙව්වේ ආදරණීය පොන්සිරි සොයිසා ෆ්ලෑෂ්බැක් සමග ස්තුතියි චිත්‍රාලංගේ ළමා පිටේ අපිත් එක්ක එකට වැඩ කරා සින්දු කිව්වා. ආව් චිත්‍රා කුමාරී කනු ගෝවිල බොහොම ස්තුතියි. මේ බස් නැවතුම පෙර හැම දිනකම පහමු නැති දැන උන්නේ තනි උන බව ඔබ සමුගෙන බව වස්නම තුම තව දන්නේ ඒ බස්නම තුම පෙර හැම දිනකම පහමු නැති දැන උන්නේ මා තනි උන බව ඔබ සමුගෙන බව වස්නම තුම තව දන්නේ හවසට මාන තුරු ඔබ එතනම සිටියා දෙනතයා එකම හරියක නැග එකම අසුරින් යහටි මතකයි තවම එදා මේ බස් නැවතුම පෙර හැම දිනකම අපහමු නැහැටි දැන උන්නේ මා තනි ඔබ සමුගෙන බව බස් නැවතුම තව නැතන්නේ ඕ ෆ්ලෑෂ්බැක් thank you මල්ලි
බොහොම ස්තුතියි මල්ලි. මගේ අලුත් ගීතයක් දැන් ගයන්නම්. Roshan Fernando Prabhuka Flashback. Thank you Malli. තුල ඔබයි තිකල පෙම් ප්‍රාර්ථනා පිළින කලේ ඔබගේ මදෝදී වේදනා මාහත තුල ඔබයි තිකල පෙම් ප්‍රාර්ථනා පිළින කලේ ඔබගේ මදෝදී වේදනා පෙම් ප්‍රාර්ථනා දී වේදනා පෙම් ප්‍රාර්ථනා දී වේදනා go පුරවන්න මාගේ මේ පාළු ජීවේ අමුයේ ඉදෝයා අඳුරේ හොවාලා මේ සොදුරු ලෝකේ වෙන්වන්නේ ඇයිදෝයා පුරවන්න මාගේ මේ පාළු ජීවේ අමුයේ ඉදෝයා අඳුරේ හොවාලා මේ සොදුරු ලෝකේ වෙන්වන්නේ ඇයිදෝයා තුල ඔබයි තිකල පෙම් ප්‍රාර්ථනා පිළින කලේ ඔබගේ මදෝදී වේදනා පෙම් ප්‍රාර්ථනා දී වේදනා පෙම් ප්‍රාර්ථනා දී වේදනා දෙන්න ප්‍රේමේ වෙනතක් බලාලා පියමැන්නේ ඉදෝයා හඳගා කියන්නම් පිළිගන්නවා නම් මට ඉන්න බෑ වෙලා පුත දෙන්න ප්‍රේමේ වෙනතක් බලාලා පියමැන්නේ ඉදෝයා හඳගා කියන්නම් පිළිගන්නවා නම් මට ඉන්න බෑ ඔබයි තිකල පෙම් ප්‍රාර්ථනා පිළින කලේ ඔබගේ මදෝදී වේදනා මාහත තුල ඔබයි තිකල පෙම් ප්‍රාර්ථනා පිළින කලේ ඔබගේ මදෝදී වේදනා පෙම් ප්‍රාර්ථනා දී වේදනා පෙම් ප්‍රාර්ථනා දී වේදනා පෙම් ප්‍රාර්ථනා වේදනා දාබර රසික රසිකාවේනි රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේදී කවුරුත් බොහොම ආදරෙන් දැන හඳුනගත්තු කවුරුත් ආදරයට කිව්වේ අර පුංචි ගායිකාව පුංචි කෙල්ල කියලා. වයසින් පුංචි නෑ ඇඟපතින් විතරයි. හැබැයි වැඩ කොහොමද කියලා අපි ඇයගෙන් අහමු. ලබාදු වේදුවත් අත්පල සම්මාදයක් මෙන්න ඔබේ ගායන ශිල්පිනිය අයෝමි පෙරේරා ෆ්ලැෂ්
මාධ්‍යශාලයේ හිරු FM මාධ්‍යශාලයේ හිරු ජංගම ප්‍රවර්ධන රථේ හැමදාමත් ඔහුගේ හඬ ඇහුණා එදා. අද පානදුරේ ගෝල්ඩන් නයිට් ප්‍රසංග වේදිකාවේ සිට ඔබට ගයන්නට ලබදමු ලස්සන වේගවත් අත්වල සන්නාදයක් මෙනොවේ ආධුනික ගායන ශිල්පියා දර්ශන විරාජ්. මාසන සුන දවසේ මගේ සිත අමතා හිරුකින ගුණ උදේදී ආදරයද ඔබ කීවේ දිගුනෙත් අසරලේ මගේ සිත අමතා ඉරුකින ගුණ උදේදී ආදරයද ඔබ කීවේ දෙවෙන තුරාවෙදි පටුමාවත් අතරේ තුරුලිය ගෙවනේ සිහිලස ලබමින් ගතකරු සඳුරු පැයි මල්කින ගුණ උයනේදී ආදරද ඔබ කීවේ අසරල්ලේ හිතරිද වුණ දවසේ ඔබ සිසිමින් නෙතු බොඳ වෙද්දී සැඩගුරු නැගී මන්දහානේ ආදරයද ඔබ කීවේ අද මාත නිවම ඔබ නෑ මගේ ගෙවනේ වෛර කරන්නේ මං කවදාවත් සැනසෙනු ඔහුගේ දුවේ ප්‍රේමය රුදු හීනයකි ආදරයද ඔබ කීවේ අසරල්ලේ අප වෙන්නුන දවසේ මානෙකු දෙවා ඕවද සඳහා ඉරුවැලපුන ඇන්දෑවේ ආදරයද ඔබ කීවේ ආදරයද ඔබ කීවේ ආදරයද ඔබ කීවේ දර්ශන විරාජ් අපේ ආදරණීය ගායන ශිල්පියාට වේදිකාවෙන් සමුගෙන යන්නට ලැබෙන්නේ නෑ. මොකද සංවිධායක මණ්ඩලයේ ඉල්ලීමක් තිබෙනවා. තවත් ලස්සන ගීතයක් ගායනා කරන්නට කියලා. මොකද දයවරත්න පෙරේරා ආදරණීය මතකයයි වේදිකාවේ අපිට අවදි වෙන්නේ. මොකද අපේ හිතවතුනි මතක් කරගන්න ඕනේ වෙන ආයෙත් ඔබට ගායන දර්ශන විරාජ්
සලනවා කටුව කුලක මලක් පිබිදිලා බබළු බමනවා සුවඳ වැදිමත් වෙලා සුවඳ සලනවා කටුව කුලක මලක් පිබිදිලා බබළු බමනවා සුවඳ වැදිමත් වෙලා Golden Night Flashback Mass Sangeet Ratri Chamar Veer Singh Flashback Samaga Prasang Vedkawe
තමයි අපි කාටත් හැමදාමත් හොඳට හුරු පුරුදු පාරම් පම්පොම් ගැනයි ගායනය කළේ බොහොම අපූර්වට. අපි ආරාධනා කරමු පානදුරේ සිට ගායනට වෙන්න ඔබ අවතුරුනේ ගායන ශිල්පිනිය අනුපමා ගුණසේකර. Thank you.
style. අපි ඔහුව හඳුන්වා දෙමු. ධන නිල්ල දිගේ ඇදිලා එනවා ප්‍රසංග වේදිකාවට බයිලාලව කිරුළ දරන සමන්ද සිල්වා ෆ්ලෑෂ්බැක් සමග ප්‍රසංග වේදිකාවට හොඳ උණුසුම් අත්වල සන්නඩක් වේදිකාවට ලබා දෙමු. හොඳයි. මෙන්න සමන්ද සිල්වා වේදිකාවේ Beni barasita me udesen Lassen rosamale aisina sunde Aadar suwanda obage lagani mata dani Gaatada aadare obe Beni barasita me udesen Lassen rosamale aisina sunde Aadar suwanda obage lagani mata dani Gaatada aadare obe අහිංසකාවිය නිහඬ වෙයි ඔබ ඇසෙත් බබර ගායනා පියාසලමම එන්නම් ඔබ වෙත දෙම්ලොව ඉන්න තනි වෙලා දිනවල සීතයාවේ උදැස ලස්සන රෝසමලි ඇසිනා සුලේ ආදර සුවඳ ඔබගේ ළඟට මට දැනේ කාටද ආදරේ ඔබේ Sapurayan ayune nairu paayana piyasalamam enna obaveta bemlo inna thani vela bilibasita yame ude lafna rosamale aisina sune aada suwando obagalagni mata dani gaatada aadare obe bilibasita yame ude lafna rosamale aisina sune ඔබගේ ළඟට මට දැනේ කාටද ආදරේ ඔබේ කාටද ආදරේ ඔබේ කාටද ආදරේ ඔබේ හයියෙන් පොඩියා මදි මේ අපේ මගේ හොඳ ආදරේ ළගී මගේ පරණ යාළුවේ මම පාන්දුරේ ඉන්නේ ඒ කාලේ ළගී ඇතුළු අපේ මගේ අනිල් මාව ගෙනාවේ මගේ ආදරණට ජයවා මේ පැත්ත ගීතයක් දෙවොල්ලව දෙවියනේ පොඩි සත්‍යයක් දාන්න පුළුවන් නීල සින්දුවක් මගේ දෙව් ස්වාමිනේ පොඩි සත්‍යයක් අයියේ අපේ ගෑනු හට මොකද මේ උනේ දෙවොල්ලව දෙවියනේ මගේ දෙව් ස්වාමී ගෑනු මට මොකද මේ පඩ පුල්ලාස දෙන්නේ නැතෝනේ ගෑනු පිළිවෙන්න හදන්න දෙවොල්ලව දෙවියනේ මගේ දෙව් ස්වාමීනේ ගෑනු මට මොකද මේ පඩ පුල්ලාස දෙන්නේ නැතෝනේ ගෑනු පිළිවෙන්න හදන්න කන්න නැතුව බඩ ඉන්නේ මරුලට ඉන්නා දින්නට ගේ තොර නැති බඩ කන්න නැතුව බඩ ඉන්නේ මරු ආලිසංගන්ද යකේ කුණප්පත් දෙයෝ තනි ගෑනුගේ බොලේ දෙවුල්ව දෙවියනේ මගේ දෙව් ස්වාමී ගෑනු මොකද මේ වන්දපුල් ආසනේ නැත්තු නුනේ ගෑනු පිළිවෙන්න හදා
අයියෙන් පොඩියක් මගේ ආදරණීය වාල්ලේ නංගිල මල්ලි ඔක්කොම එකතුලා අයියයි මල්ලි අපේ ආදරණීය ෆ්ලෑෂ් බැක් ආදමන්න මගන් දගීට මාගෙන අපේ අනිලට මගේ ආදර සිල් දුනාද ජය වේවා බඩු මිල පොඩක් අඩු වේවා බෙල් පොට්ටම් ගියා අපි අක්කා කලිසන් මිනි මිනි ගාමුගේ ඔහු ගියා බෙල් පොට්ටම් ගියා අපි අක්කා කලිසන් මිනි මිනි ගාමුගේ ඔහු ගියා බෙල් ටැක්සි වගේ කරගෙන මා ටැක්සි කියලා දිගාලු ඔන්න බලන්න ආවලු තාලේ නෑ දෙවුල්ලව දෙවියනේ මගේ දූසාමි ගෑනු මොකද වලකුල් ආසනේ දැක්කු උනුනේ ගෑනු දෙවියන් හදා දෙවුල්ලව දෙවියනේ මගේ දූසාමි ගෑනු මොකද වලකුල් ආසනේ දැක්කු උනුනේ ගෑනු දෙවියන් හදා ගෑනු පිරිමි වෙන්න හදන්නේ Flashback style. පිය උරුමෙන් ගීත ශාස්ත්‍රයේ වැළඳගත්තු යෝගේ නටන ගොල්ලන්ගේ ආදරණීය හදවත බඳු ෆ්ලෑෂ්බැක් වේදිකාවට සුසිල් ප්‍රනාන්දු ආදරණීය ශිල්පියාට හොඳත් පුල් සන්නහනක් ලබා දෙමු ෆ්ලෑෂ්බැක් සමග
පාරදුනේ සද්ද එමෙමද? හොඳයි කමන්න සද්ද දෙන්න බැරි නම් අපි හුවක්වත් කියමුකෝ බලන්නේ වණ. very good. හුවට තමයි තියෙන ගතිය. හොඳයි ගල්කිස්සේ හෝටල් ළඟ ආතරයියා. Esse hotel é na ataraya hotel. Esse hotel é na ataraya hotel. Sore ka, I know all the fun. Also learn to work going all the way. Also learn to work going all the way. පාරක් දෙපාරක් කිව්වා අපුලේ ගහන්න කියලා හුවක් කියන්නේ කියලා කිව්වා හුවට ප්‍රතිචාර ලැබුණා. අපි මේ ගමේ කම්බර දෙන්න මෙහෙමද අපුලියක් හොඳයි අවුලක් නැහැ ගැටලුවක් නැහැ අපේ ගමේ කොල්ලෝ ඔක්කොම එක සෙට්ලා ඉන්න වෙලාවේ මගේ ආදරණීය අනුග්‍රහකයා එයාව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ ඩගන්හි අධිපතිතුමා ශාන්ත මල්ලේ ඩගන් රෙස්ටොරන්ට් එකේ අධිපතිතුමා ශාන්ත ඒකම ෆ්ලෑෂ්බැක් මගේ වාදක මල්ලේ පිටිපස්සෙන් ඉන්නකොට මීළඟ ගීතය අපි කියමු එමනම් ඔයගලන්ට පොලි පංචයක් කියන්නම කැකිරි පැලෙන ටිකිරි ශ්‍රීරාමයි යමු බලන්න තම කොල කැකිරි පැලෙන ටිකිරි ශ්‍රීරාමයි
Flashback style. යුගී සත්සර තාර්කාව්‍ය ප්‍රසංග වේදිකාවට අප රැගෙන එනවා ෆ්ලෑෂ්බැක් සමග ගීතවත් වෙන්නට කවුරුත් නටන්න කැමති හැමදෙනාම එකතු වෙලා ලස්සන අත්පොලිසන් නඩක් ෆ්ලෑෂ්බැක් වේදිකාවට ලබා දෙමු. මෙන්න ඔබේ ආදරණීය ගායනී ශිල්පිනිය ජින්ජර් වයිට් ෆ්ලෑෂ්බැක් සමග වේදිකාවට
Tamil කරමු. Nós mais um. සංගීතය මණ්ඩලේ හැමෝටම සූදානම් වෙලා ඉබෙල් ජුවලර්ස් අද්වෛතුමන්ට හැමෝටම සූදානම් වෙලා අන්තිම ගමන මල්ලේ මොනවා වඩමුද
Right. Tiene ඔක්කොම වඩන වෙලාව ජම්මේලා. Yes. රෝහිත අපේ ගුණවර්ධන මැතිතුමාට ජය වේවා කියලා ජින්ජර් ස්ටයිල් ඊළඟට තවත් වේදිකාවේ හැඩකාර විශේෂකාර කෙල්ලෙක් ඉන්නවා. ඔන්න ඔබට ගයන්නට දිමුත් ජාගොඩාරච්චි අපේ දයබර සහෘද හිතවතාගේ අනුග්‍රහක ශක්තියෙන් තමයි ඇය පානදුරේට අද ආවේ. එදා අපි ඇයට වේදිකාවේදී කිව්වේ ආදරේට බේබි කියලා. අද ඇය ගයයි ඔබට මෙලෙසින් මෙන්න බේබි ශානිකා වනිගසේකර Golden Night ප්‍රසංග වේදිකාවේ. Gotta make a decision. Just let me know, okay? Here
style. හොඳයි ශානිකා වන්ගසේකර ගායන ශිල්පිනිය වේදිකාවෙන් සමුගන්නවා. මේළඟ ශිල්පියා වේදිකාවට එකතු කරන්නේ YS ඩග්ලස් සිල්වා ප්‍රමුඛ ගෝල්ඩන් ක්‍රීඩා සමාජයේ සාධාරණ ප්‍රහය දක්වන යෝගේ සති සඩේ ප්‍රසංග වේදිකාවේ ගීතවත් වෙන ප්‍රියන්ත දිසානායක ෆ්ලෑෂ්බැක් සමග ප්‍රසංග වේදිකාවේ ඔබේ අත්පුල සන්හන මැද වේදිකාවට සල්ලියුමයි ඔබට ලියන්නේ විරහ කඳුළු රැඳි පැමිණ ඉරවා හැඬුවත් මට නම් කම් නෑ මගේ හිත අද තද නින්දේ අවසන් ලියුමයි ඔබට ලියන්නේ ආඩම්බර තම මම දුටිමි කෙලවට කරගෙන ලැබදේ රකින්න මංගල මාලය මම දුටිමි අමරණ අන්දන රන්වන් විහිළු සදාතනික ආදරය නොවේ යවා හැදුවත් මට නම් හොඳයි දෑබර හෙදවතුනේ හෙදවතේනේ ඇත්තටම ගීතරු ප්‍රසංග වේදිකාවට ප්‍රමාණවත්ව වැඩි වෙලා තමයි අද ප්‍රසංග වේදිකාවේ කාලය අපිට අඩු වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔබ දන්නවා පොරොන්දු වුණාට වැඩිය ගීතරු විශාල ප්‍රමාණයක් මේ ප්‍රසංග වේදිකාවේ සිට ගීතවත් වෙනවා. එhmenan අපි අපිට මතක් කරගන්න ඕනේ YS ඩග්ලස් සිල්වා ප්‍රමුඛ
ගෝල්ඩන් ක්‍රීඩා සමාජය ප්‍රථම වරට සංවිධානය කරලා වරාය හා මහමාර්ග ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වය ඇතුවයි ගෝල්ඩන් ෆ්ලෑෂ් බෑක් ප්‍රසංග වේදිකාව ඔබට දායාද කළේ. ඒතකම සාදර අනුග්‍රහක රැකවරණයේ ශක්තියක් අපිට ලැබෙන්නේ ප්‍රසන්න ජේම්ස් හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න අමරසේකර මැතිතුමන්ගේ ඒ ආදරණීය ශක්තිය එකතු කරගෙන. හොඳයි දෑවර හිතවතුනේ හිතවතිනේ මම ඔයගොල්ලෝ හැම දිනාගෙම ඉල්ලා සිටිනවා සල්ම කවුරුත් අත් දෙක ඔසවලා හයියෙන් වේදිකාවට ලබා දෙමු ලස්සන අත්පොලිසන් හඬක් කවුරුත් එක්කෙනෙක් නැර ඔක්කොම එකතු වෙලා. හොඳයි භවිෂ්‍යතේ අද අපි සිහිපත් කරන්නට ඕනේ එදා 87 ජූලි 7 වෙනිදා අපේ රටේ ජෝතිපත් හඬ අපට අහිමි වුණා. ඒ එච්.ආර්. ජෝතිපාල අමරණීය ගායන ශිල්පියා. අද ඔහුගේ 26 වෙනි ගුණානුස්මරණය හැමදාමත් අපේ හදවත් වලට 26 වෙනි වසරත් උදා කරලා තියෙන මොහොතක තමයි මේ වේදිකාවේ සිට ඔබට මේ පිළිබඳව මතක් කරන්නේ. එවනම් අපි එකතු වෙනවා රෝෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බෑක් සමග ඔබව වාද්‍ය වෘන්දයේ රසයෙන් ඔබේ ආදරණීය වේදිකාව නලවන්නට ඔබව පිනවන්නට ආදරණීය වේදිකාවේ සිට හේතුතුනේ හේතුවතේනි. එතකොට ඔයගොල්ලෝ දන්නවා පානදුරේට හරවත් යමක් කරන්නට වසර ගණනාවක් පුරාම YS ඩග්ලස් සිල්වා හැමදාමත් ප්‍රධානත්වය අරගෙන කටයුතු කළොත් ඒ වේදිකාව අපිට කියන්නට පුළුවන් සුපිරි වේදිකාව කියලා. එවන් සුපිරි වේදිකාවක තමයි අදත් අපේ වැජඹෙන්නේ. එදා මෙදා තුර සංගීත ලෝකයට දැවැන්ත වේදිකා ඓතිහාසික පානදුර පුරවරේ බිහි කරලා අදත් ඔහුගේ ඒ ශක්තිය අපි අත් බිඳුවෙන් මේ වේදිකාව තුල ඔබ හා එක් වෙන්නට අපිට පුළුවන්කම ලැබුණා. එමනම් කවුරුත් ආදරණීය වේදිකාව බාර කරනවා රෝෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමට අපේ හේතුවතා ලංකාවේ අංක 1 මම හිතන්නේ සංගීත කණ්ඩායම වල නායකත්වය දන්න රෝෂාන් ඔබටයි වේදිකාව බාර අපේ ආදරණීය පුරවරේ සිට බොහොම ස්තුතියි. හොඳයි ලස්සන සුන්දර සංගීත ප්‍රසංගයක් සංවිධානය කළා. මගේ ස්තුතිය ආදරණීය ඩග්ලස් සෑට. ඒ වගේම මේ ඩග්ලස් සෑගේ ගෙදර කට්ටිය ඒ වගේම මම හිතන්නේ ඉතාලියේ මිලානෝ ඉන්න එතුමාගේ ආදරණීය පුතුන් දෙදෙනා මේ සියලු දෙනාම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මෙතෙක් වෙලා එනකන් අපිත් එක්ක බලන් ප්‍රසංගේ නරඹපු හැමෝටම අම්මලා තාත්තලා අයියලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ප්‍රසංගය ඉවරලා ගෙවල් වලට යනකොට ප්‍රවේශමෙන් යන්න මල්ලිලා බයික් වල යන කට්ටිය අනිත් කට්ටියත් ප්‍රවේශමෙන් යන්න. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි ප්‍රාර්ථනා කරමු ඩග්ලස් සෑට මේ වගේ තව තවත් ප්‍රසංග හොඳට කරන්න ශක්තිය ධෛර්යය දෙවියන්ගෙන් ලැබේවා. සුනිල් ලේවත් මතක් කරනවා. අපි ගිහිල්ලා එන්න ආයේ දවසක හවසක මේ වගේ හම්බෙමු. Aduh
වෙන